ආයිබෝවන් 2025 ගෙවිලා යන්න සූදානම්. ඉතින් 2025 අන්තිම භාගයේ අපිත් මොන පෑව ලංකාවක් විදියට බොහොම විශාල දුක්කර කාරණා කීපයකට. නමුත් දැන් මේ සියලු දේවල් අමතක කරලා 2026ට අපි මුණ දෙන්න ලෑස්ති. අපි රටක් විදියට සහ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ බලාපොරොත්තුව මේ රට නැවත වරක් ගොඩනගන්න. ඒ විතරක් නෙමෙයි අපි හැමෝටම පෞද්ගලික සිදුවෙච්ච අලාභානි අමතක කරලා නැවත වරක් පෞද්ගලික මට්ටමේ රටක් වශයෙන් දියුණු වීමේ ආසාව හැමෝටම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් 2026 ලබන්නවත් එක්ක මම මේ රැගෙන එන්නේ හොඳ පණිවිඩයක්. ශ්‍රීඩෝඩ් ආයතනය කියන්නේ ඔයාලා දන්නවා අවුරුදු 10කට වැඩිය චීන වෙළඳපොලේ තුර විශාල අත්දැකීම් සමූහයක් ඇති ආයතනයක්. ඉතින් අපි වසර 10ක් පුනුල්ලේම කරේ ශ්‍රී ලාංකික භාණ්ඩ මේ චීන වෙළඳපොළ තුල ප්‍රවර්ධනය කිරීමට. ඉතින් ඒ සාර්ථක වෙලා තියෙනවා. මේ වෙනකොට චීනේ ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් අපිව දන්නවා. ඒ විතරක් නෙමෙයි චීන වෙළඳපොළ තුල ශ්‍රී ලාංකික භාණ්ඩ විශාල ප්‍රමාණයක් මේ වෙන විට අඳුනාගෙන තියෙනවා චීන ජාතිකයන්. ඒ අපි කරපු අවුරුදු 10 තුර මහන්සි වෙච්ච මහන්සිය ප්‍රතිඵලයක් විදියට. ඉතින් මේ අමාරු අවස්ථාවේ ලංකාවක් විදියට නැගී සිටීමේ අවස්ථාවේ ලංකාව විදියට නැගී සිටීමට සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන වෙලාවක මම ඇරුම් කරනවා සියලුම අපේ SMEs ලට කුඩා කර්මාන්ත හිමියන්ට ඒ විතරක් නෙමෙයි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් චීන වෙළඳපොළට ඇතුල් වෙන්න ආසාවෙන් බලා සිටින ඉන්නවා නම් ඒ හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි ලෑස්ති ඔයාලගේ භාණ්ඩ චීන වෙළඳපොළේ ප්‍රවර්ධනය කරන්න. ඉතින් ඔයාලගේ භාණ්ඩ කොහොමද එක්ස්පෝර්ට් කරන්නේ? මොන වගේ ක්වොලිටි එකෙන්ද එක්ස්පෝර්ට් කරන්න හොඳ? ඔයාලගේ පැකේජින් කොයි වගේද පැකේජ් කරන්න හොඳ? කොහොමද චයිනීස් ලේබල් එක අලවන්න ඕනේ? නැත්නම් ඒ චයිනීස් ලේබල් එක කොහොමද රෙජිස්ටර් කරන්නේ? එතකොට එක්ස්පෝර්ට් කරනකොට රෙජිස්ට්‍රේෂන් විදිය කොහොමද? ඒ විතරක් නෙමෙයි චීනට බඩු ටික ගෙනල්විත් ඒවා ස්ටෝර් කරන්න ඔයාට බය කෙනෙක් හොයලා දෙන්න. මේ සියලු දේවල් අපි ඔබ වෙනුවෙන් කරලා දීමට අපි දෙන්න ලෑස්ති. ඉතින් මේ ප්‍රශ්න ගොඩකට ඔයාලට උත්තර මීට කලින් තිබ්බේ නැහැ. ඉතින් මම ආරාධනා කරනවා එකතු වෙන්න ශ්‍රීඩෝඩ් ආයතනයත් එක්ක එකතු වෙන්න අපේ සිලෝන් ටිප්ස් ලංකාවේ ආයතනයත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ භාණ්ඩ චීන වෙළඳපොළට ඇතුළු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට චීන වෙළඳපොළට ඇතුළු වෙනකොට ඔයාලගේ ට්‍රේඩ් මාර්ක් රෙජිස්ට්‍රේෂන් එක ඒ විතරක් නෙමෙයි ඔයාලගේ තනියම එක්ස්පෝර්ට් එකක් කරගන්නකොට ඔයාලට අවශ්‍ය වෙනවා කස්ටම් රෙජිස්ට්‍රේෂන් එක. ඔයාලට වෙනම ඔයාලගේ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය වෙනවා නම්බර් එකක් ගන්න කස්ටම් රෙජිස්ට්‍රේෂන් එක. මේ සියලු දේවල් ඒ විතරක් නෙමෙයි ඔයාලා ප්‍රොඩක්ට් එකක් ට්‍රාන්ස්ලේට් කරන්න ලේබල් එකක් ට්‍රාන්ස්ලේට් කරලා කොහොමද චයිනීස් කස්ටම්ස් වලින් ඒවා අප්‍රූවල්ස් ගන්න ඒ සියලු දේවල් අපි ඔයාලට එඩුකේට් කරනවා. ඒ විතරක් නෙමෙයි කොයි වගේ භාණ්ඩද චීනට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් මොන වගේ තත්ත්වයක් යටතේ එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. එතකොට මේවාල ලේබලින් කොහොමද කරන්නේ? මේ වගේ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක කොහොමද අපි වර්ධනය කරන්නේ? මේ සියලු දැනුම අපි ලබා දෙන්න ලෑස්ති. ඉතින් ඔයාලට පුළුවන් 2026 ඔයාලා තිබුණා නම් මොන හරි ආසාවක් චීන වෙළඳපොළට ඇතුල් වෙන්න අපි ඒ සඳහා උදව් කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ සඳහා අය කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ වලින් සෑහෙන ප්‍රමාණයක් අපි නොමිලේ ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තුලින් ඔයාලට කිසිම වියදමක් මේ සඳහා ගත වෙන්නේ නැහැ. විශේෂයෙන් මේ භාණ්ඩ චීනයේ පවත්වාගෙන යන්න ගබඩාවල තියාගන්න එක්ස්පෝර්ට් කරන්න ඔයාලා දන්නවා එක්ස්පෝර්ට් කරනකොට ඒවට වියදම් යනවා. ඒවන් කිසි දෙයක් අපි ලබා ගන්න නැතුව අපි මුලින්ම ඔයාලට මේ දේ පෙන්නලා දෙනවා. ඔයාලට ඒ ආසාව ඇති කරනවා. ඒ තුලින් ඔයාලට පුළුවන් චීනයේ වෙළඳපොළක් ඇති කරගන්න. ඒ විතරක් නෙමෙයි අපි ඔයාලා භාණ්ඩ පුනා දීම, ඒ විතරක් නෙමෙයි බය කෙනෙක් සොයලා දීම, ඒ විතරක් නෙමෙයි ඒජන්ට් කෙනෙක් හොයලා දීලා ඔයාලා අතර මේ මිත්‍රත්වය ඇති කරලා ඔයාලා දීර්ඝකාලීනව ව්‍යාපාර කිරීමේ අවස්ථාව මේ සියලු දේවල් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම නැවත වරක් ආරාධනා කරනවා ශ්‍රීඩෝඩ් ආයතනයේ වසර 10කට වැඩිය අත්දැකීම් තියෙනවා චීන මාකට් එක තුලින්. අපි මේවත් මේ මාකට් එකේ ඉඳලා මේ වෙළඳපොළ තුල සැරසරලා සමහරවිට අපිට සිදුවෙච්ච අක්කර දැබ්බි එහෙම නැත්නම් වෙච්ච අලාභ අපි තියෙන අත්දැකීම් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න කැමති. ඔයාලට ඒ දේ නොවෙන්න අපි වග බලා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ කොළඹ ආයතනයේ සිලෝන් ටිප්ස් ආයතනයේ ඔයාලත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරලා ඔයාලට වෙන්න පුළුවන් පාඩු වළක්වලා ඔයාලට ජාග්‍රහණී චීන වෙළඳපොළක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි අලුත් අවුරුද්දේ අපිට දෙන්න පුළුවන් හොඳම තෑග්ග කියලා මම හිතනවා. ඉතින් අපේ ඉදිරියේදී ඔයාලට කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ? ඒ විතරක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ ආකාරයට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්න, දැනුම ලබා දෙන්න. ඒ තුලින් ඔයාලට නිතර මේ වෙළඳපොළ ගැන අත්දැකීම් ලබා ගැනීමට ඒ තුලින් හැකියාව ලැබෙනවා. ඉතින්
මම මේ වෙලාවේ ආරාධනා කරන හැමෝටම අපිත් එක්ක රෙජිස්ටර් වෙන්න ඒ සඳහා ක්‍රියාමාර්ග එහෙම නැත්නම් ඒ අනුගමනය කළ යුතු දේවල් අපි ඉදිරියේදීත් ඔයාලා මේ ඉදිරිපත් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා අපිට පුළුවන් එකතු වෙලා නැගිටින්න චීනයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකෙක් විදියට සහ චීන වෙළඳපොළ පිළිබඳ වසර 20ක විතර අත්දැකීම් තියෙන ශ්‍රී ලාංකිකෙක් විදියට මම ඔයාලට නැවත වරක් ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් එක්ක. මම විශ්වාස කරනවා මේ ප්‍රොජෙක්ට් එක එහෙම නැත්නම් මේ වැඩපිළිවෙල තමයි චීනයට වැඩිම පිරිසක් එක්ස්පෝර්ට් සඳහා පැමිණීමට තියෙන හොඳම අවස්ථාව අපි උදා කරගෙන ඉන්න ලෑස්ති. මගේ බලාපොරොත්තු තමයි මගේ සිහිනය තමයි 2026 අඩුම වශයෙන් ආයතන 1000කට වැඩිය මේ චීන වෙළඳපොළට ආරාධනා කළා ඔවුන්ගේ මේ මාර්ගය හදලා දෙන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න අපි ඉක්මනින් හමු වෙමු. ජයග්‍රහණයේ 2026 ආයිබෝවන්.